ලංකාවේ පොලිස් දිනය සමරන්නේ රාජකාරියට ගොස් මිය ගිය පළවෙනි පොලිස් නිලදරුවා විදියට තමයි මේ කොස්තාපල් සභාන්ව සමරන්නේ. ඉතින් පොලිස් දිනය හැමදාම එහෙම සමරනවා. නමුත් සිද්ධිය පිළිබඳව බලද්දී මේ සමරන්නේ ස්වදේශිකයෙක් අල්ලන්න ස්වදේශිකයෙකුව හඹාගෙන ගිය පොලිස් නිලධාරියෙක් තමන්ගේ රාජකාරී අවස්ථාවේ තමයි මිය යාමක් මේ විදිහට සමරන්නේ. එතෙන් ඉංග්‍රීසියෙන් පැත්තේ මේ කාරණේ සාධාරණයි. නමුත් ඉංග්‍රීසි පොලිසියට වැඩ කරපු සභාන්ව ලංකාවේ අපි හැමදාම සමරනවා. හැබැයි අත්අඩංගුවට පත්වෙච්ච සරදියල් ආයිබෝවන්. ඔන්න ඉතින් අදත් ඔබට ඔබ නොදන්නා දෙයක් පිළිබඳව කතා කරන්නටයි සූදානම් වෙන්නේ. ඉතින් විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අද අපි ඔබට ගෙනෙන්නට සූදානම් වන්නේ බුදුගල්ලෙන රජමහා විහාරය පිළිබඳව. ඉතින් මේ රජමහා විහාරය ගැන නෙමෙයි අපි කතා කරන්න සූදානම් වෙන්නේ. ඔබ දන්නවා අපි මෙම නාලිකාව ඔස්සේ විශේෂ වැඩසටහන් රැසක් ගෙනාවා මේ සරදියල් පිළිබඳව. ඔබට පුළුවන් මේ නාලිකාවේ ගිහිල්ලා එම වැඩසටහන් 1 2 3 ආදී වැඩසටහන් නරඹන්න. මේ සරදියල් ගැන විශේෂයෙන්ම සඳහන් කරපු වැඩසටහන් රසක් එහි අඩංගු වෙලා තියෙනවා. ඉතින් අද දිනේදී අපි කතා කරන්න සූදානම් වෙන්නේ මේ සරදියල් සැඟව සිටි ගල් ගුහාවක් පිළිබඳව. ඉතින් ඔහු මේ බුදුගල්ලෙන රජමහා විහාරෙත් සැඟව සිටි තිබෙනවා. ඉතින් ඒ ස්ථානයේ උමගක් පවා නිර්මාණය වෙලා තිබිලා තිනවා. ඉතින් ඔහු එයත් භාවිතා කරලා තිබෙනවා මෙම යටත් විජිත හමුදාවට එරෙහිව සටන් කරන්නත් ඒ වගේම සැඟවිලා ගමන් කරන්නත් මෙන්න මේ ගුහාවත් භාවිතා කරලා තියෙනවා. ඉතින් මේ පිළිබඳව තමයි අද දිනේදී ඔබට තොරතුරු ගෙනෙන්න සූදානම් වෙන්නේ. මේ බුදුගල්ලෙන රජමහා විහාරය ගැන සඳහන් කරනවා නම් මේක පිහිටලා තියෙන්නේ කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන කියන ප්‍රදේශයේ තමා මෙන්න මේ බුදුගල්ලෙන රජමහා විහාරය පිහිටලා තියෙන්නේ. ඉතින් අද දිනේදී මේ පිළිබඳව අපිට තොරතුරු ලබා දෙන්නේ මේ තොරතුරු පැහැදිලි කරන්නේ අපගේ සහකාර පුරා විද්‍යා අධ්‍යක්ෂ කෙනෙක් වන විරාජ් බාලසූරිය මහත්මයා. ඉතින් ඔබට මනා ලෙස පැහැදිලි කරાવી මේ සරදියල්ගේ කතාව පිළිබඳව. දීකිරිකයාගේ සරදියල්. එහෙම නැත්නම් උතුවන්කන්දේ සූර සරදියල්. ඉංග්‍රීසීන්ට අනුව නම් ලංකාවේ රොබින් හුඩ්. ඔහු උන්නුගලේ ඉඳලා මැලේ හමුදාවෙන් බේරිලා මාඔය තරණය කරලා මාඔය අතරමැදදී බෝවැල්ලෙන් පැනලා ඇවිදිලා නවතින තැනක් තමයි මේ අපි ඉන්න බුදුගල්ලෙන තියෙන සරදියල් ගුහාව. බුදුගල්ලෙන තියෙන සරදියල් ගුහාවේ විශේෂත්වය තමයි අපි ඉන්න මේ ගුහාව තුලින් තවත් උමම් මාර්ගයක් තියෙන අතුලට විහිදෙන. බඩගාගෙන තමයි මේ උමම් මාර්ගය දිගේ යන්නට තියෙන්නේ. හැබැයි මේ උමම් මාර්ගයේ මධ්‍ය භාගයේදී වාඩි වෙලා නැත්තම් කොන්ද නවාගෙන ඇවිදලාගෙන යන්න පුළුවන් කියන අදහස තමයි ගම්මු අතර තියෙන්නේ. අවාසනාවකට ගිය කෙනෙක් ගැන සටහනක් අපිට නැහැ. හැබැයි කොහොම වුණත් මේ උමම් මාර්ගයේ දිගේ ගිහිල්ලා උමග අතරතුරදී පාරවල් 3කට මේ උමග වෙන් වුණ බව තමයි ජනවහරේ තියෙන්නේ. අමාරු වැඩක්. ඔක්සිජන් ප්‍රමාණයක් නැති, ආලෝකයක් නැති මේ වගේ තැනක කොයි විදියට සරදියල් ගමන් කරාද කියන ප්‍රශ්නේ අපි ඉස්සරහා තියෙනවා. ඒක නිසා පර්යේෂකයන්ට විවෘතයි මේ වගේ ස්ථාන. කොහොම වුණත් ජනවහර නිකම්ම ඇවිදින්න නැහැ. ජනවහර එන්න හේතුවක් තියෙන්න ඕන. අන්න ඒ හේතුව තමයි අපි මේ හොයාගෙන ආවේ. සරදියල් ගැන සූර සරදියල් ගැන කතා බහ කරද්දී බුදුගල්ලෙන තියෙන මේ සරදි ගුහාව අමතක කරන එක වැරදි කියලායි අපේ විශ්වාසය. බලන්නකෝ ගුහාව අභ්‍යන්තරේ. ඈතට යනකොට පේනවා මේ ගුහා විවරය ටික ටික විශාල වෙන බව පේනවා. මේ තියෙන්නේ ගුහාව.
සරදියල්ව අල්ලන්න කාටවත් ලේසි වුණේ නෑ. සරදියල් උන්නුගලේ ඉඳලා වැල්වල නැගලා වේගයෙන් වැලේ එල්ලිලා ඇවිත් බෝවැල්ල තරණය කරලා මේ බුදුගල්ලෙන තියෙන රඹුක්කන ප්‍රදේශයටත් එනවා. ඉතින් සරදියල් බොහෝ ස්ථානවල සැඟවිලා හිටියා. ඒ විතරක් නෙවෙයි වන්නි හත්පත්තුව කුරුණෑගල ඊට පස්සේ යාපහුව මේ වගේ විවිධ ප්‍රදේශවල සරදියල් හැංගුණා. සරදියලටත් ඔහුගේ වාසනාව තිබුණේ නැහැ. 1864 අවුරුද්දේ මාර්තු මාසේ 18 වෙනිදා විශේෂ නිවේදනයක් නිකුත් කරනවා ඉංග්‍රීසි රජය සරදියල් අල්ලලා දෙන කෙනෙකුට පවුම් 150ක තෑග්ගක් දෙන බව. මේ වෙලාවේ සරදියල්ගේ කණ්ඩායමේ හිටපු කීප දෙනෙක් පොලිසියට බාර වෙලා හිටියේ. නමුත් සිරිමලා එහෙම නැත්නම් සරදියල්ගේ මස්සිනා ඔහුට හිතෙනවා මේ පවුම් 150 ගන්න. ඒ නිසා සිරිමලා කුමන්ත්‍රණයක් කරනවා සරදියල් අල්ලා දීමේ කුමන්ත්‍රණය. 1864 මාර්තු 20 වෙනිදා තකහනියම සිරිමලා සරදියල්ව මුණ ගැහිලා ඔහුට යෝජනාවක් කරනවා හැම පැත්තෙම උතුවන්කන්ද වටලලා තියෙන නිසා 1000ක විතර සෙනගක් සූදානමින් ඉන්න නිසා බැමිණිවත්තේ රටේරාල උහංගොඩ රටේරාල මේ හැමෝම එකතු වෙලා සරදියල් අල්ලන්න උත්සාහ කරන නිසා සෝන්ඩස් කියන උප ඒජන්තවරයා මේ වෙලාවේ උතුවන්කන්ද පාමුලට ආව නිසා උතුවන්කන්දේ ඉන්න එපා ගිහිල්ලා මම්මලේ මරික්කාරුත් එක්ක කාදර්ගේ නිවසේ හැංගෙන්න කියලා. ඉතින් සරදියල් විශ්වාස කරනවා තමන්ගේ මස්සිනාව. ඒ නිසා සරදියල් ගිහිල්ලා සැඟවෙනවා. නමුත් අවාසනාව සාජන් ආමට් සහ කොස්තාපල් සබාන් ඇතුළු කණ්ඩායමක් මේ නිවස වට කරනවා. වට කරාට පස්සේ සාජන් සමාජ්ගේ වෙඩි පහරකින් සරදියල්ට තුවාල වෙලා සරදියල් ඇද වැටෙනවා. නමුත් මම්මලේ මරික්කාර් යටත් නොවී තමන්ගේ සහචරයා තමන්ගේ නායකයා වෙනුවෙන් සබාන්ට වෙඩි තියනවා. මාර්තු මාස 21 වෙනිදා ලංකාවේ පොලිස් දිනය සමරන්නේ රාජකාරියට ගොස් මිය ගිය පළවෙනි පොලිස් නිලදරුවා විදියට තමයි මේ කොස්තාපල් සබාන්ව සමරන්නේ. ඉතින් පොලිස් දිනය හැමදාම එහෙම සමරනවා. නමුත් සිද්ධිය පිළිබඳව බලද්දී මේ සමරන්නේ ස්වදේශිකයෙක් අල්ලන්න ස්වදේශිකයෙකුව හඹාගෙන ගිය පොලිස් නිලධාරියෙක් තමන්ගේ රාජකාරී අවස්ථාවේ තමයි මිය යාමක් මේ විදිහට සමරන්නේ. එතෙන් ඉංග්‍රීසියෙන් පැත්තේ මේ කාරණේ සාධාරණයි. නමුත් ඉංග්‍රීසි පොලිසියට වැඩ කරපු සබාන්ව ලංකාවේ අපි හැමදාම සමරනවා. හැබැයි අත්අඩංගුවට පත්වෙච්ච සරදියල් ගැන අපේ මතකය බොඳ වුණ එකක්.